වනය තුල සියලු සතුන් මෘදු හිරුවෙලිය යටතේ සමගියෙන් සුවසේ සැරිසරමින් සිටියාය. එක්වරම ආස අදුරුවිය. ගිනිදැල් ඇවිලමින් එක්කලක සාමකාමීව පැවති වනය සතුන්ගේ අදෝනා තුලින් දෝන්කාර දෙන්නට විය. වනයේ බේරා ගැනීමට අදිටන් කරගත් කුඩා ගිරවා ගින්නට වතුර බිඳිතිගෙන යාමට තම තටු වතුරේ පොඟවා ගඟ දෙසට පියාසර කළේය. ගිනිදැල් දරුණු උවත් තමාට ගෙනා හැකි ජලය ස්වල්ප වුවත් ගිරව වෙහෙස නොබලා පියාසර කරමින් අදිෂ්ඨානය අත් නොහැරියේය. ඉහළ වලාකුළු අතරින් අනුකම්පාවෙන් පිරුණු දෙවියෙකු පැමිණ මේ නිර්භීත ගිරවාගේ උත්සාහය දැක බොහෝ සංවේදී විය. සෙනෙහසින් පිරී ගියේම දෙවියෝ වනය බේරා ගැනීමට ගිරවාට උදව් පිණිස බලවත් පක්ෂියෙකුගේ ස්වරූපයට හැරුණි. දිව්‍යමය පක්ෂියා අහසේ පියාසර කරද්දී අහසින් වෙසිවෙටි අවසානයේ ගින්න නිවා දෙමිය. ගින්න පහව යාමත් සමගම සතුන් සියල්ලොම ආපසු පැමිණියේ ඔවුන්ගේ වනය ආරක්ෂා කළ නිර්භීත ගිරවාට කෘතඥ වෙමිනි. නැවත දෙව්ලොවට යමෙට පෙර දෙවියෝ කුඩා ගිරවාට ආශිර්වාද කරමින් කියා සිටියේ ධෛර්යය කෙතරම් කුඩා වුවත් ලෝකය වෙනස් කළ හැකි බවයි.